අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් ඩයරිස් එල් අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිලා තියෙනවා සුපිරිම හොල්මන් ෆිල්ම් එකක්. මුලින්ම මතක් කරන්න ඕන මේක ඉන්දුනීසියාවේ වුණ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ කතාව ගෙතිලා තියෙන්නේ මේ කතාවේ ඉන්න කයිලා කියන ගෑනු ළමගේ තාත්තා නැති වුණාට පස්සේ එයාගේ අම්මා වෙන කසාදයක් කරගන්න යනවා. ඉතින් මේකට කේන්ති යන කයිලා තමන්ගේ මරණ තාත්තාගේ ආත්මය ගෙන්නන්න හදනවා. අපි බලමු කයිලාට එයාගේ තාත්තාගේ ආත්මය අපව ගෙන්නන්න පුළුවන් වේද? මේක කයිලාගේ ජීවිතයට කොහොම බලපායිද කියලා. පටන් ගත්ත විනාඩියේ ඉඳලා ත්‍රාසයෙන් බීතියෙන් වගේම කුතුහලයෙන් යුතුව බලන්න පුළුවන් මේ ෆිල්ම් එක තමයි 2024 වර්ෂයේ රිලීස් වුණ හොරර් කැටගරි එකට අයත් තුවාෂා ගිලැබ් කියන ඉන්දුනීසියන් ෆිල්ම් එක. අපිට මුලින්ම පෙන්වන්නේ වාහනයක් හැප්පිලා පෙරලිලා තියෙන දර්ශනයක්. ඉතින් මේ හැප්පිලා තියෙන වාහනේ ඉන්නේ තෝමස් කියන පිරිමි ළමයයි, එයාගේ අම්මයි, එයාගේ සහෝදරියයි. මේ වාහනේ ළඟ තවත් පිරිමි කෙනෙක් ඉන්නවා. මේ පිරිමි කෙනා තමයි තෝමස්ලාගේ වාහනේ හප්පලා තියෙන්නේ. මේ වෙලාවේ තෝමස් මේ මිනිස්සයාගෙන් උදව් ඉල්ලනවා. වෙච්ච සිද්ධියට බය වෙන මේ මිනිස්සයා මෙතනින් පැනලා යනවා. කොහොමාරි අමාරුවෙන් එළියට එන තෝමස් එයාගේ නංගි ගාවට යනවා. ඉතින් මේ වෙලාවේ නංගි තෝමස්ට කියනවා අයියේ මට මේ වෙලාවේ ගොඩක් බයයි. ඒ නිසා මං වෙනුවෙන් දෙවියන්ට යාඥා කරන්න කියලා. ඉතින් මේ සිද්ධියෙන් කොහොමාරි තෝමස්ට එයාගේ අම්මවයි නංගිවයි දෙන්නවම නැති වෙනවා. ඔන්න අපිට ඊළඟට පෙන්වන්නේ තෝමස් එයාගේ අම්මගේ නංගිගේ සෝන් කොත් කාවට ගිහිල්ලා මලක් තියලා යාඥා කරනවා. තෝමස් කියන්නේ මේ පල්ලියේ පාසලෙම උගන්වන පූජකවරයෙක්. තෝමස් ඒ පාසලේ ප්‍රධාන පියතුමාව හම්බෙලා කියනවා මට මේ වෙච්ච දේවල් එක්ක මට මෙතන වැඩ කරන්න බෑ. ඒත් නිසා මම අස් වෙනවා කියලා. ඒත් එක්කම පියතුමා තෝමස්ට කියනවා දැන් පූජාව පටන් ගන්න ළඟයි. මේ පූජාවෙන් පස්සේ අපි ඕක ගැන කතා කරමු කියලා. මේ පල්ලියේ තියෙන පූජාවට කයිලාගේ අම්මා එයා ආදරය කරන එයාගේ අලුත් පෙම්වතා ඩෙනිස්ුයි දෙන්නමත් ඇවිල්ලා ඉන්නවා. කොහොම හරි ඉතින් කයිලාගේ අම්මා කයිලාටත් මේ පූජාවට එන්න කියලා තියෙනවා. ඒත් එයාගේ අම්මා එයාව විශ්වාස කරන්නේ නැතුව අලුත් ආදරවන්තයෙක් එක්ක කාලය ගත කරන්න තීරණය කරපු නිසා තරහින් ඉන්න කයිලා මෙතනට එන්නේ නැහැ. මේ වෙලාවේ කයිලා ගැන වද වෙන එයාගේ අම්මා කයිලාට එක දිගටම කෝල් කරනවා. මේ වෙලාවේ ඩෙනිස් කියනවා බය වෙන්න එපා. කයිලා දැනටමත් එයාගේ යාළුවෙක් එක්ක කොහෙට හරි වෙලා ඇති කියලා. ඔය වෙලාවේ අපිට පෙන්වන්නේ කයිලා කඩේකටලා කෑම කකා ඉන්නවා. මෙතනට එයාගේ යාළුවා සිල්ලත් එනවා. ඉතින් එක දිගටම කයිලාගේ ෆෝන් එකට කෝල් එනවා දකින්න සිල්ලා කියනවා ඔයාගේ අම්මගෙන් තමයි කෝල් එක එන්නේ. මොකක් හරි වැදගත් කාරණාවක්ද දන්නේ නැහැ. ඒ නිසා ආන්සර් කරන්න කියලා. එතකොට කයිලා කියනවා මම එයා කතා කරපු පූජාවට ගියපු නැති නිසා තමයි මට ඔය කෝල් ගන්න කියලා. ඔන්න ඉතින් අපිට පෙන්වනවා ඩෙනිස් මුද්දක් අරගෙන මායාට ප්‍රොපෝස් කරනවා. කෑම කකා ඉන්න කයිලා සිල්ලාට කියනවා මට මගේ තාත්තාව මතක් වෙනවා. සමහර විට තාත්තා හිටියනම් අම්මා එයා කියන දේ අහයි කියලා. එකපාරටම සිල්ලා කියනවා මට පොඩි අදහසක් තියෙනවා අපි ඔයාගේ තාත්තගේ ආත්මය ආපහු ගෙන්නමු කියලා. මේ කතාව අහන කයිලා ඔයාලට පිස්සුද කියලා සිල්ලාෙන් අහනවා. ඉතින් මේ නිසා දුක් වෙන සිල්ලා ඔයා අකමැති නම් කමන්නේ. එහෙනම් අපි ඩෙනිස්ගේ පස්සෙන් ගිහිල්ලා එයාගේ හොර අල්ලගෙන ඊට පස්සේ ඒවා ඔයාගේ අම්මට පෙන්නමු. ඔන්න ඉතින් මේ වෙලාවේ ඩෙනිස් එයාට ප්‍රොපෝස් කරන්න දීපු මුද්දේ ෆොටෝ එකක් කයිලාගේ අම්මා කයිලාට එවනවා. මේ ෆොටෝ එක දකින කයිලාට තවත් තරහ යනවා. එකපාරටම සිල්ලාගෙන් අහනවා කොහොමද ඒක කරන්න කියලා. මේ ආපු දේ හිතා ගන්න බැරි වෙන සිල්ලා මොන එකද කරන්න කියලා අහනවා. ඒත් එක්කම කයිලා කියනවා මගේ තාත්තගේ ආත්මය ආපහු ගෙන්නන්න වැඩේ කියලා. ඔන්න ඉතින් එදා රෑ දෙන්නම මොකක්දෝ බෝනික්කෙකුත් අරගෙන තාත්තගේ මිනිහ වල දාලා තියෙන කනත්තර යනවා. තාත්තගේ සෝන ගාවට යන මේ දෙන්න අර බෝනික්කවත් එතන බිම හිටවලා මන්ත්‍රයක් කියන්න පටන් ගන්නවා. එකපාරටම අර බෝනික්ක මේ දෙන්නගේ පැත්තට හැරෙනවා. ඉතින් කයිලා බෝනික්ක දිහා බලාගෙන කියනවා තාත්තේ කරුණා කරලා අම්මා අර භයානක මිනිහගෙන් ආරක්ෂා කරගන්න කියලා. මේ වෙලාවේ එතනට මේ කනත්ත බලා ගන්න මුරකාරයා එනවා. ඉතින් සිල්ලා මුරකාරයාට කියනවා මගේ යාළුවට එයාගේ තාත්තව බලන්න ඕන වුණා. ඒකයි මෙතනට ආවේ. අපි දැන් මෙතනින් පිටත් වෙලා යනවා කියලා. මේ දෙන කාර් එකට ගියාට පස්සේ කණ්ණාඩියෙන් පෙන්නනවා පිටිපස්සේ කවුද කෙනෙක් ඉන්නවා. ඒත් මේක මේ දෙන්න දකින්නේ නැහැ. එදා රෑ ගෙදර යන කයිලා දකිනවා එයාගේ අම්මා සෝෆා එකට වෙලා ටීවී එකක් දාගෙනම නිදි කියලා. ඉතින් අම්මගේ ඇඟට ෂීට් එකකුත් පොරවලා ටීවී එකත් ඕෆ් කරලා කයිලා එයාගේ කාමරේට යනවා. මේ යනකොට පඩිපෙලේ ඉඳගෙන අම්මා කතා කරලා අහනවා කයිලා දැන්ද ගෙදර ආවේ කියලා. ඒත් එක්කම ආපහු සෝෆා එක දිහා හැරිලා බලනකොට එතන අම්මා නිදාගෙන ඉන්නවා දකිනවා. ආයෙත් පඩිපෙල දිහා හැරිලා බලනකොටම එතන ඉන්න කෙනා අතුරුදහන් වෙලා. ඉතින් මේකට බය වෙන කයිලා එයාගේ කාමරේට ගිහිල්ලා දොර වහ ගන්නවා. ඊට පස්සේ යාගේ දිනපොත අරගෙන මොනවද ලියන්න පටන් ගන්නවා. පහුවදා උදේ ඉස්කෝලේ යන්න ලැහැත් වෙලා පහළට එන කයිලා දකිනවා ඩෙනිසුයි කයිලාගේ අම්මයි දෙන්න රණ්ඩු වෙනවා. ඉතින් මේ වෙලාවේ කයිලාගේ තාත්තට ස්තුති කරනවත් එක්කම එයා ළඟ තිබ්බ බෝනික්ක ගෙනල්ලා ඉස්සරහා ඩස්බින් එකට දානවා. ඉස්කෝලේට ගිහිල්ලා කයිලා සිල්ලටත් කියනවා අපේ වැඩේ හරි ගියා කියලා. මේත් එකම කයිලා දකිනවා සිල්ලා ටිකක් අසනීපෙන් වගේ ඉන්නවා. ඉතින් කයිලා සිල්ලාගෙන් අහනවා ඔයාට මොකක් හරි අසනීපයක්ද කියලා. මගේ මේ බෙල්ල පොඩ්ඩක් රිදෙනවා එච්චරයි කියලා සිල්ලා කියනවා. ඉතින් ඉස්කෝලේ ඉවරලා ගෙදර එන කයිලා දකින්නවා ඩෙනිස් එයාලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඩෙනිස් ගෙදර ආපු නිසා කේන්තියෙන්ම කයිලා අම්මත් එක්කත් කතා නොකරම එයාගේ කාමරේට යනවා. මේ කීන් තාත්තගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අහනවා ඇයි තාම මං ඩෙනිස් අම්මත් එක්ක ඉන්නේ කියලා. එකපාරටම කයිලා දකින්නවා එයා උදේ ඩස්බින් දාපු බෝනික්කා ආයෙමත් එයාගේ කාමරේ තියෙනවා කියලා. ඉතින් කයිලා ඒත් එක්කම ආපහු බෝනික්කව ඩස්බින් එකට ගිහින් දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ එදා රෑ වෙන දර්ශනයක්. එයාලා ගෙදර පත්තු කරලා තියෙන ඉටිපන්දම් වගේ එකපාරටම නිමිලා යනවා. ඒත් එක්කම කයිලා නිදාගෙන ඉන්න තැන කවුද කෙනෙක් ඉන්නවා. කයිලා හැරලා බලනකොට මුකුත් නැහැ. ඉතින් ආපහු නිදා ගන්න හදන කයිලා දකිනවා එයාගේ ඇඟට උඩින් යක්ෂාත්මයක් තියෙනවා කියලා. මේක දකින කයිලා
හයියෙන් කෑ ගහනකොට එයාගේ අම්මා මෙතනට දුවගෙන එනවා. ඉතින් කයිලාගේ අම්මා දකිනවා කයිලා එතන බිත්තියට ඔළුව ගහන ගමන් ඔයාලා ඔක්කොම පව්කාරයෝ කියලා මුමුණනවා. ඉතින් පව්වදා උදේ මේ වෙච්ච සිද්ධිය ගැන කයිලාගේ අම්මා කල්පනා කර කර ඉන්නකොට කයිලා මෙතනට එනවා. එතකොට අම්මා කයිලාගෙන් අහනවා ඔයා හොඳින්ද කියලා. එතකොට එතන තියෙන ඇපල් ගෙඩියකුත් ගන්න ගමන්ම කයිලා අම්මට කියනවා ඔව් මම හොඳින් කියලා. එදා ඉස්කෝලේ යන කයිලාට දැනගන්න හම්බෙන්නේ නම් එච්චර හොඳ ආරංචියක් නෙමෙයි. ඊයේ රෑ එයාගේ යාළුවා සිල්ලා මැරිලා කියලා තෝමස් පියතුමා එයාලට කියනවා. ඉතින් සිල්ලාගේ හොඳම යාළුවා කයිලා නිසා ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමා කයිලාට එන්න කියලා ඔයාට පහුගිය දවස්වල සිල්ලා මොනවා හරි අමුතු දේවල් කිව්වද කියලා අහනවා. එතකොට කයිලා කියනවා එහෙම මට අමුතු දේවල් මුකුත් කිව්වේ නැහැ. ඊයේ එයාගේ බෙල්ල නම් ටිකක් රිදෙනවා කියලා කිව්වා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ තෝමසුයි සිස්ටර් ඉන්ද්‍රායි කයිලායි වාහනේ යනවා. ඔන්න එකපාරටම කයිලා මොනවද දේවල් වගේක් කියන්න ගන්නවා. එතකොට සිස්ටර් ඉන්ද්‍රා අහනවා ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒත් එකම කයිලා හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. ඉතින් වාහනේ නවත්තන තෝමස් කයිලා මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. ඒත් එකම පාරේ ඉන්න කළු බල්ලෙක් දිහා බලන් ඉන්න කයිලා එයාගේ ඔළුව වාහනේ වීදුරුවේ ගහ ගන්න පටන් ගන්නවා. මේක දකින තෝමස් වාහනේන් බැලලා ගිහිල්ලා දොර ඇරලා කයිලාව අල්ල ගන්නවා. අමුතු භාෂාවකින් කතා කරමින් උඹ කපටියෙක් උඹලගේ දෙවියන්ට මේ දරුවව බේරගන්න පුළුවන් වෙයි කියලා උඹලා හිතනවාද කියලා කයිලා තෝමස්ට කියනවා. ඔන්න ඊට පස්සේ පල්ලියේ පියතුමා තෝමස්ගෙන් අහනවා කයිලට කොහොමද කියලා. ඉතින් තෝමස් කියනවා කයිලට තවම සිහිය නැහැ. ඒත් මට මේ වෙච්ච දේ හිතා ගන්න බෑ. ලතින් භාෂාවෙන් මොනවද දේවල් වගේ කිව්වා. මේ කතාව අහන් ඉන්න පියතුමා තෝමස්ට කියනවා මේක සාමාන්‍ය නම් තත්ත්වයක් වෙන්න විදියක් නැහැ. කයිලට අනිවාර්යෙන්ම ඇත්තේ යක්ෂ බලපෑමක්. හැබැයි මේකට උදව් කරන්න පුළුවන් පියතුමෙක්ව මම දන්නවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ පල්ලියේ පියතුමා කිව්ව යක්ෂාත්මය එළවන රේන්ද්‍ර පියතුමාව. මේ වෙලාවෙත් එයා පොඩි ළමයට වැහිච්ච ආත්මයක් ඉවත් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වැඩේ අවසානයේ රේන්ද්‍ර පියතුමාගේ ගෝලයා වන මයිකල් කියනවා මට තවත් මේ දේ කරන්න බෑ. මගේ අතීතයේ වෙච්ච දේවල් මට තවමත් පාලනය කරගන්න බෑ. ඒ නිසා මට සමාව වෙන්න මම යනවා කියලා. ඔන්න ඉතින් රේන්ද්‍ර පියතුමා යනවා කයිලට තියෙන්නේ යක්ෂ බලපෑමක්ද කියලා බලන්න. ඉතින් මේ වෙලාවේ පල්ලියේ පියතුමා රේන්ද්‍ර පියතුමාට කියනවා මයිකල්වත් එක්කන් එන්න පුළුවන් කවද්ද කියලා. ඉතින් රේන්ද්‍ර පියතුමා මයිකල් තවදුරටත් එන්නේ නැහැ කියලා කියනවා. මේ කතාව අහන් ඉන්න පල්ලියේ පියතුමා කියනවා වතිකානේ අලුත් නීතිවලට අනුව තනි පූජකෙට ආතු කර්ම කරන්න අවසර දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට දැන් සහායකයෙක් අවශ්‍යයි නේද කියලා. ඒත් එක්කම අපිට පෙන්නන්නේ පොතක් කියවන ගමන් ඉන්න තෝමස්ව. ඉතින් තෝමස් ළඟට යන පල්ලියේ පියතුමා කියනවා ඔයා රේන්ද්‍ර පියතුමාගේ ගෝලයා වෙන්න කියලා. තෝමස් කියනවා මම දැනටමත් අස් වෙන්න තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා මට බෑ කියලා. ඉතින් එතකොට පල්ලියේ පියතුමා කියනවා දියන්ද්‍රා සිල්ලා වගේම කයිලත් හොඳම යාළුවා නේද කියලා. ඒ ගැන හිතලවත් මේකට උදව් කරන්න කියලා. මේ වෙලාවේ තෝමස් මුකුත් නොකිය මට පන්තියක් තියෙනවා කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම අපිට ආයෙ පෙන්වන්නේ පන්තියේ ඉන්න කයිලා මොනවාද අමුතු භාෂාවකින් කතා කරනවා. ඉතින් මේක දකින පන්තිභාර ටීචර් කයිලට කියනවා සද්ද කරන්න එපා කියලා. මේ වෙලාවේ කයිලා එයාගේ අතේ තියෙන පෑනින් එයාගේ අනිත් අතට අනගෙන යනවා. මේක දැකලා කලබල වෙන ටීචර් තෝමස්ට මෙතනට එන්න කියන්න කියලා කියනවා. ඉතින් මෙතනට එන තෝමස් කයිලාව එක්කගෙන බෙහෙත් දාන්න තැනට යනවා. ඉතින් මේ බෙහෙත් දැම්මට පස්සේ කයිලා තෝමස්ට කියනවා මට ඔයාට කියන්න දෙයක් දෙයක්. මේක සමහරට සිල්ලාගේ මරණයටත් මට මේ වෙලා තියෙන ප්‍රශ්නටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දේ කියන්න හදනකොටම ඉන්ද්‍රා සිස්ටර් මෙතනට ඇවිත් කයිලට කියනවා ප්‍රින්සිපල් සර් ඔයාව හම්බෙන්න ඕන කිව්වා කියලා. කොහොම හරි ඉතින් මේ වෙලාවේ කයිලාගේ අම්මත් ප්‍රින්සිපල් සර්ව හම්බෙන්න ඇවිත් තමයි ඉන්නේ. ඉතින් ප්‍රින්සිපල් කයිලාගේ අම්මට කියනවා ඔයාලා කැමති නම් අපි කයිලාව මනෝවෛද්‍යවරයෙක්ට පෙන්නමු කියලා. ඉතින් ඒ වෙලාවේ කයිලාගේ අම්මා කියනවා මේ වෙලාවේ කයිලාට ඕන විවේකයක් එයාගේ යාළුවා සිල්ලත් නැති වුණා විතරනේ කියලා. මේ දේවල් කල්පනා කර කර ඉන්න තෝමස් යනවා රේන්ද්‍ර පියතුමාව හම්බෙන්න. ඉතින් මේ වෙලාවේ පියතුමා කියනවා මම ඔයාව බය කරන්න කියනවා නෙමෙයි. ඒත් අපි කරන්නේ භයානක වැඩක්. ඔයා දන්නවද? මම ළඟ කලින් වැඩ කරපු ගෝලයා අයින් වෙන්න උනේ එයාගේ අතීතයේ වෙච්ච දේවල් අමතක කරගන්න බැරි වුණ නිසා. යක්ෂයාට අපේ අතීතේ පව් පේනවා. ඒ නිසා මේ වැඩ කරන්න ඕනේ ගොඩක් පරිස්සමට. මේවා අහගෙන ඉන්න තෝමස් පියතුමාගෙන් අහනවා යාතු කර්ම කරන්න මම මොනවද ඉගෙන ගන්න ඕන කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ කයිලාගේ කාමරේ රෙන කයිලාගේ අම්මා අහනවා ඔයා හොඳින්ද? ඔයාට සිල්ලා ගැන මොනවා හරි කියන්න තියෙනවද? මට සමා වෙන්න හැම දෙයකටම. පෞගිය දවස්වල අපේ තිබ්බ sannivedanaya දුර්වල වුණා. ඔයාව හම්බෙන්න ඉන්නකොට මම ගොඩක් තරුණ කෙනෙක්. මම දැන් වුණත් උත්සාහ කරන්නේ ඔයාට හොඳ අම්මා කෙනෙක් වෙන්න. එතකොට කයිලා කියනවා මමයි සිල්ලයි කනත්තට ගියා. එදා ඉඳලා තමයි මේ භයානක දේවල් සිද්ධ වෙන්නේ. මොනවා වුණත් දැන් සිල්ලා නැති වෙලා. මේ හැම දෙයකටම මම තමයි වැරදි. ඉතින් මේ වෙලාවේ කයිලාගේ අම්මා කයිලාව බදා ගන්නවා. එකපාරටම කයිලාගේ අම්මට පේනවා එතන යක්ෂ ආත්මයක් ඉන්නවා කියලා. ඒත් එක්කම කයිලාගේ අම්මා කෑ ගහන්න ගන්නවා. ඉතින් ඒ වෙලාවේ කයිලා කියනවා අම්මේ මේ ඉන්නේ මම කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි තෝමසුයි ඉන්ද්‍රා සිස්ටර්යි පියතුමයි කයිලාගේ ගෙදරට එන්නේ ආතු කර්මයකට. කයිලා ගාවට එන පියතුමා කයිලාගේ අම්මට කියනවා මේ වැඩේ ඉවර වෙනකල් ඔයා කාමරෙන් එළියට වෙලා යාඥා කරන ගමන් ඉන්න කියලා. ඔන්න ඉතින් පියතුමා කයිලාගේ ඔළුවට අත තියලා යාඥා කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම කයිලා කියනවා පියතුමනි මම හොඳින් මට කිසි ගැටලුවක් නැහැ. ඔයා මේ කරන දේ හින්දා මගේ ආතතිය තව තවත් වැඩි වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ පියතුමා එයාගේ පෙට්ටියෙන් සුද්ධ වූ ජලය අරගෙන කයිලාගේ නළලේ සලකුණක් ඇඳලා ආයෙ යාඥා කරන්න පටන් ගන්නවා.
මේ වෙලාවේ එතන තියෙන ලයිට් එක පාරටම නිමෙන්නපත් වෙන්න පටන් ගන්නවා. එතන එල්ලලා තියෙන කුරුස වගේ අනිත් පැත්ත හැරෙනවා. එකපාරටම යක්ෂයාත් මේ ආවේශ වෙන කයිලා පියතුමාගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරනවා. මේක නවත්තන්න එන තෝමස් වයි සිස්ටර් වයි තල්ලා විසි කරනවා. ආපහු නැකිලා එන තෝමස් කයිලාව තදින් අල්ල ගන්නවා. ඉතින් මේ වෙලාවේ පියතුමා එයාගේ පෙට්ටියෙන් සුද්ධ වූ ජලය අරගෙන කයිලා ගෙඟට එනවා. ආයෙමත් සැරයක් මේ යක්ෂයා තෝමස්ගේ මැරුණු නංගිගේ ස්වභාවය අරගෙන එයාව රවට්ටනවා. ඒකෙන් තෝමස් ෂොක් වෙලා පැත්තකට වෙනවා. මේ වෙලාවේ ආයෙමත් මේ යක්ෂයා පියතුමාව මරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ කාමරේට එන කයිලාගේ අම්මා සුද්ධ වූ ජලය භාජනය අරගෙන තෝමස්ට දෙනවා. ඉතින් තෝමස් මේකෙන් අර යක්ෂයාගේ ඇඟට හිනවත් එක්කම තෝමසුයි කයිලාගේ අම්මයි එකතු වෙලා කයිලාව තදින් අල්ල ගන්නවා. ඉතින් මේ වෙලාවේ පියතුමා එයාගේ කරේ තියෙන කුරුසයක් අරගෙන කයිලාගේ නළලින් තියලා යක්ෂයාට අණ කරනවා තමන්ගේ නම කියන්න කියලා. මේ වෙලාවේ මේ යක්ෂයා කියනවා මගේ නම දඟල් කියලා. පියතුමා දඟල් කියන මේ යක්ෂයාට මේ දරුවගේ ශරීරය අතහැරලා ඵලයන් කියලා අණ කරනවා. ඒත් එක්කම මේ යක්ෂයා කයිලාගේ ශරීරය අතහැරලා යනත් එක්කම කයිලාට හොඳ වෙනවා. මේ වැඩේ ඉවර කරලා යන අතරේ තෝමස් මට හරියට ඔයාලට උදව් කරන්න බැරි වුණා කියලා පියතුමාගෙන් සමාව ඉල්ලනවා. ඉතින් පියතුමා තෝමස්ට කියනවා ඒකට කමක් නැහැ. ඔයාගේ පළවෙනි පාරම ඔයා උත්සාහය අතාරින්න නැතුව අවසන් වෙනකල් හිටියා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ කයිලාගේ අම්මා කයිලාගේ දිනපොතේ තියෙන දේවල් කියනවා. ඉතින් ඒකේ අන්තිම පිටුවල අමුතු දේවල් ලියලා තියෙනවා. මේ දේවල් වල ෆොටෝ ගහ ගන්න ගම එයා ළඟ තියෙන බෝනික්කගේ ෆොටෝ ගහගෙන ඒවා ඩෙනිස්ට යවනවා. ඔය අතරේ තෝමස් පල්ලියට වෙලා ඉටිපන්දම් පත්තු කර ඉන්නවා. ඉතින් මෙතනට එන පල්ලියේ පියතුමා තෝමස්ගෙන් අහනවා ඔයා තවමත් අස් වෙන තීරණයමද ඉන්නේ? මේ වෙලාවේ රේන්ද්‍ර පියතුමාට ගෝලයක් අවශ්‍යයි. ඒකට ඔයා සුදුසුයි කියලා රේන්ද්‍ර පියතුමා පෞද්ගලිකව මගෙන් ඔයාව ඉල්ලුවා කියලා පල්ලියේ පියතුමා තෝමස්ට කියනවා. පහුවදා උදේ කයිලාගේ අම්මා යවපු ෆොටෝ දකින ඩෙනිස් කේන්තියෙන් කයිලාගේ ගෙදරට ඇවිත් කයිලාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කයිලා හයියෙන් කෑ ගන්නවා. ඉතින් මෙතනට එන කයිලාගේ අම්මා ඩෙනිස්ව පැත්තකට තල්ලු කරනවා. කයිලා කියනවා අම්මේ ඔයා කිව්ව නේද ඔයාට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් එහෙනම් දැන් ඒක ඔප්පු කරලා පෙන්නන්න. මේ වෙලාවේ කයිලාගේ අම්මා ඩෙනිස්ට බැනලා එළවනවා. ඉතින් එදා රෑ කයිලාගේ අම්මයි පියතුමයි කතා කර ඉන්නවා. ඉතින් කයිලාගේ අම්මා පියතුමාට කියනවා මට හිතෙනවා තාම කයිලා සම්පූර්ණයෙන්ම සනීප වෙලා නැහැ කියලා. එයාගේ කාමරේ තිබිලා ජෙනිකුන් කෙනෙක් හොයාගත්තා. මේ කතාව අහන පියතුමා ටිකක් බය වෙනවා. පියතුමා එයාගේ බෙහෙත් වගේක් බොනකොට දකිනවා පොතක තියෙන දෙයක්. එවිට ඒ ගොස් තමාට වඩා නපුරු ආත්ම 7ක් සමග නැවත පැමිණේ. එවිට ඒ පළපු තැනැත්තාට වඩා භයානක වේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේන්ද්‍ර පියතුමා යාගේ අසනීප තත්ත්වය වැඩි වෙලා හොස්පිටල් නතර කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට පල්ලී පියතුමාත් එනවා. පල්ලී පියතුමා රේන්ද්‍ර පියතුමාට කියනවා මම හිතුවේ ඔයාලා දෙන්නට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එතකොට රේන්ද්‍ර පියතුමා කියනවා මම හිතුවේ මේක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති කියලා. ඒත් දැන් තමයි තේරෙන්නේ මේක ඊට වඩා වැඩි දෙයක්. මේක යක්ෂ කණ්ඩායමක සිද්ධියක්. එතන ඉඳලා තියෙන එක යක්ෂයෙක් විතරක් නෙමෙයි. එතකොට තෝමස් අහනවා මොකක්ද ඔයා කියන්නේ කියලා. කයිලා ජෙනකුන් කෙනෙක් පාවිච්චි කරලා එයාගේ තාත්තගේ ආත්මය ගෙන්නන්න. ඒත් ඇවිල්ලා තියෙන්නේ ලුසිෆර්ගේ අනුගාමිකය කියලා තෝමස්ට කියනවා. ඉතින් මේ කතාව අහගෙන ඉන්න තෝමස් පියතුමාගෙනුත් අවසර අරගෙනම කයිලටයි එයාගේ අම්මටයි උදව් කරන්න යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ කයිලට ආවේශ වෙලා ඉන්න ආත්මය කයිලගේ අම්මව සාලේ තියලා එයාගේ වටේට ඉරිපන්දම් පත්තු කරලා කයිලගේ අම්මව මරන්න උත්සාහ කරනවා. කොහොම හරි මේකෙන් බේරෙන කයිලගේ අම්මා කාමරේට ගිහින් දොර ලොක් කරගන්නවා. ඉතින් මේ යක්ෂයා උට තියෙන බලෙන් කාමරේ දොර අර ගන්නවා. එහෙම අරගෙන ඇතුළට එනකොට කයිලගේ අම්මා අල්මාරිය ඇතුළේ හැංගිලා කියලා දැනගෙන උගේ අතේ තියෙන පිහියෙන් අල්මාරිය හැමතැනටම අනින්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතන එන තෝමස් කයිලව නවත්තන්න හදනවා. ඉතින් මේ වෙලාවේ කයිලට ආවේශ වෙලා ඉන යක්ෂයා තෝමස්ටත් පිහියෙන් අනින්න හදනවා. මේ වෙලාවේ තෝමස් එයාගාව තියෙන සීනුවක් කොලවලා යක්ෂයාව එතනින් එලවනවා. මේ වෙලාවේ මේ යක්ෂයා මම නවතින්නේ නෑ උඹලාගේ දෙවියන්ට විරුද්ධ වෙනකල් කියලා එතන තියෙන ජනේලෙන් පැනලා එළියට යනවා. මේ වෙලාවේ තෝමස්ගේ කයිලගේ අම්මයිත් එළියට එනවා. එකපාරටම මිදුලේ තියෙන පූල් එකකින් මේ යක්ෂයා මතුවෙනවා. ඉතින් මේ වෙලාවේ තෝමස් එයාගේ අතේ තියෙන කුරුසය අරගෙන යක්ෂයාගේ දිහාවට දික් කරලා යාඥා කරන්න පටන් ගන්නවා. ඉතින් යක්ෂයා මේ වෙලාවේ කියනවා උඹලගේ දෙවියන්ට උඹගේ නංගිවයි අම්මායිවත් බේර ගන්න පුළුවන් වුණාද කියලා. ඔන්න ඉතින් මේත් එක්ක මේ යක්ෂයා ආපහු සැරයක් තෝමස්ගේ නංගිගේ ස්වභාවය අරගෙන තෝමස්ව රවටනවා. මේකින්ද තෝමස් ආපහු සැරයක් අවුල් වෙනවා. මේ වෙලාවේ යක්ෂයා තෝමස්ගේ බෙල්ලෙන් අල්ලලා තෝමස්ව පැත්තකට විසි කරනවා. ඉතින් කයිලගේ අම්මා මේ වෙලාවේ අර යක්ෂයාට කියනවා මමයි වැරදි කරේ. ඒ නිසා මගේ දරුවව අතහැරලා ඒ වෙනුවට මගේ ශරීරය අරගන්න කියලා. යක්ෂයා කියනවා එතකොටම එහෙනම් ඒ වැඩේ ඔයාම කරගන්න. එතකොට මම යන්නම් කියලා. ඒත් එක්කම තෝමස් ආපහු නැගිටලා ඇවිල්ලා එයාගේ බෙල්ලේ තියෙන කුරුසය අරගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන් මම උඹට දඬුවම් කරනවා යක්ෂයා කියලා නල්ලට කුරුසය තියෙනවා. තෝමස් මේ යක්ෂයාට අණ කරනවා මට උඹේ නම කියපන් කියලා. මේ වෙලාවේ මේ යක්ෂයා කෑ ගහලා කියනවා සබාබෙල් කියලා. ඔන්න ඉතින් තෝමස් මේ යක්ෂයාට කියනවා මේ දේදරුවගේ ශරීරයෙන් ඉවත් වෙලා ඵලයන් කියලා. ඒත් එක්ක මේ යක්ෂයා කයිලගේ ඇඟෙන් අයින් වෙලා යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ තෝමස් යනවා හොස්පිටල් එකේ ඉන්න පියතුමාව බලන්න. මේ වෙලාවේ පියතුමා තෝමස්ගෙන් අහනවා ඔයා අස් වෙනවා කීව නේද කියලා. ඉතින් තෝමස් කියනවා දෙවියන් මාත් එක්ක ඉන්නවා. මගේ අරමුණ මට හම්බුණා. පියතුමා ඒ වෙලේ තෝමස්ට කියනවා එහෙනම් ඔයා මාත් එක්ක ඉන්න. මට උදව් කරන්න. අපිට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා. මේ කතාවේ අන්තිමට පෙන්වන්නේ තෝමස්ගේ වාහනේ හැප්පුව මිනිස්සයා හිරේ ඉන්නවා. ඉතින් මේ මිනිස්සයාව බලන්න තෝමස් යනවා.
තෝමස්ට මේ මනුස්සයා කියනවා මට සමාව වෙන්න. එදා මට බය හිතුණා හින්දා තමයි එතනින් පැනලා දිව්වේ කියලා. අන්තිමට තෝමස් මේ මනුස්සයාට සමාව දෙනවත් එක්කම මේ සුපිරි මූවි එක ඉවර වෙනවා. මේ කතාව ගැන ඔයාලගේ අදහසුත් පාලින් කමෙන්ට් කරගෙන යන්න.